self image නොයසේ නම් ස්වයං ප්‍රතිරූපය. ඔබ දන්නවද මේ වචනේ තියෙන බලවන්තකම කෙබඳුද කියලා? ලෝකයේ අද්විතීය ජයග්‍රහණ නිර්මාණය කරන මිනිස්සු මේ වචනේ බලවන්තකම දන්නව විතරක් නෙවෙයි, ඒ බලවන්තකමින් Tamanගේ ගමන සඳහා අති විශිෂ්ට ලෙස ප්‍රයෝජන ලබා ගනිමින් ඉන්නවා. ලෝකේ ජයග්‍රහණ කරන කෙනෙක් ඉන්නව නම් ඒ කෙනා self image එක ස්වයං ප්‍රතිරූපය ඊටමත් බලවත් කෙනෙක්. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ වෙනකොට ඉන්නේ average performer කෙනෙක්, සාමාන්‍ය performer කෙනෙක්ගේ තත්වේ නම්, ඒ වගේම under performer කෙනෙක්, දක්ෂතාවලින් අඩු අගයක නම්, Tamanගේ performance level එක ඊළඟ තලයට රැගෙන යාම සඳහා self image එක change කරගන්න එක ඊටාත්ම වැදගත් වෙනවා. ආචාර්ය මැක්ස්වෙල් මෝල්ඩ්ස් කියලා කියන්නේ එක්තරා විදිහකින් ගත්තාම මනෝවිද්‍යාව පිළිබඳව පරේක්ෂකෙක්, අනික් පැත්තෙන් ගත්තාම ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහු එක තැනකදී කියනවා you will never outperform your own self image. මේ කියන්නේ ඔබ කිසි විටකත් ඔබගේ ස්වයං ප්‍රතිරූපය ඉක්මවා ක්‍රියා නොකරනු ඇත කියලා. ස්වයං ප්‍රතිරූපයේ තරමට ඔබ ක්‍රියාත්මක වෙන ආකාරය සහ ඔබ දිනා ගන්නා දේවල් තීරණය වෙනවා. ඒ නිසා අද මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ඔබට ඊළඟ ලෙවල් එකට යාම සඳහා ඔබගේ self image එක recreate කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන අද වීඩියෝ එකේදී ඔබට කියලා දෙන නිසා. ඔබ වෘත්තිකයෙක්ද, ඔබ ව්‍යාපාරිකයෙක්ද, ඔබ ශිෂ්‍යයෙක්ද, මේ කිසිදු තරාතිරමක් ඔබට අදාළ වන්නේ නැහැ. ඔබ යන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ ලෙවල් එකට නම් අද වීඩියෝ එක වතාවක් නෙවෙයි 10 වතාවක් වුණත් නැවත බලමින් තේරුම් ගන්න උත්සාහ කිරීම ඔබගේ ගමනට අතිශයින්ම වටින බව විතරක් අපිට ආරම්භයේදීම කියන්න පුළුවන්. රැඳෙන්න අපි self image ස්වයං ප්‍රතිරූපය කොහොමද ඉහළ නංවා ගන්නේ කියන කාරණාව පිළිබඳව අද සාකච්ඡා කරමු. self image කියන එකේ බලය තේරුම් ගන්න කලින් මේ වචනේ තේරුම අපි හරියට තේරුම් අරගෙන ඉන්න ඕන. image එකක් කියලා කියන්නේ පින්තූරයක්. එතකොට ඔබගේ පින්තූරයක් දිහා බලන කෙනෙකුට ඔබගේ ශරීර හැඩය මොන වගේද, ඔබගේ පාට මොන වගේද, ඒ වගේම ඔබගේ උස මහත මොන වගේද, මේ සියල්ල පිළිබඳව අදහසක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. මේ කායික දත්ත පිළිබඳව ඊටමත් හොඳින් ප්‍රකාශයට පත් කරන දෙයක් තමයි image එකක්, පින්තූරයක් කියලා කියන්නේ. හැබැයි self image කියන කාරණාවට අදාළ වෙන්නේ මේ කායික දත්ත ප්‍රමාණය නෙවෙයි. ඒක එක්තරා විදිහකින් ගත්තාම ඔබගේ මානසිකත්වය විස්තර කරන පින්තූරයක්. දැන් self image එක ඇතුලේ තියෙනවා ඔබගේ ආකල්ප, ඔබගේ හැසිරීම්, ඔබගේ චර්යාවන් වගේ දේවල්. මේක ඊටාත්ම හොඳින් ඔබ තේරුම් ගත යුතු තියෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි ඔබගේ self image එක. එහෙම නැත්නම් ඔබ කියන්නේ කවුරුන්ද කියන කාරණාව ගැන ඔබට තිබෙන මානසික දත්ත ප්‍රමාණය අභිබවා යන්න ඔබ කිසිසේත්ම සූදානම් නොවන නිසා. හරියටම ආචාර්ය මැක්ස්වෙල් මෝල්ඩ් කිව්වා වගේම. දැන් මේක පැහැදිලි කරන්න මම එක උදාහරණයක් කියන්නම්. පහුගිය දවසක මම ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක එක්දින පුහුණු වැඩසටහනක් පවත්වන්නට ගියා. මේකෙදි මම දුන්න එක වෝම් අප් එක්සර්සයිස් එකක් තමයි නැගිටින්න, වෙනත් ටේබල් එකක් වෙත ගමන් කරන්න, එහි සිටින කෙනෙක් තෝරා ගන්න, අතට දෙන්න, ඔබගේ නම කියන්න, ඔහුගේ හෝ ඇයගේ නම අහගන්න, නැවත ඇවිල්ලා අසුන් ගන්න කියලා. දැන් සියලුම දෙනා ක්‍රියාකාරකම ආරම්භ කරා. මගේ අවධානය යොමු වෙලා තිබුණේ වයස අවුරුදු 21ක් වෙන තරුණයෙක් දිහා. මොකද ඒකට හේතුව ඔහු අතට දෙන්න කෙනෙක් තෝරගන්න ආසන්නයේම ටේබල්ස් ගොඩක් තියෙද්දි ඔහු තෝරගත්තේ පිටිපස්සෙම ටේබල් එකේ හිටපු කෙනෙක්ව. ඊට පස්සේ එයා ගිහිල්ලා අතට දුන්නා, ඇවිල්ලා නැවත ඉඳගත්තා. මේ පුහුණු සැසියට සහභාගී වෙච්ච බොහෝ දෙනෙක් කාන්තාවෝ 80ක් විතර කාන්තා පාර්ශවයේ තමයි හිටියේ. මම අර තරුණයාගෙන් ඇහුවා, ඇයි ඔබ අර තරම් පිටුපසට ගියේ? ඉදිරි පෙළ ආසනයක හිටපු කෙනෙක්ව ඇයි හමු නොවුනේ, අතට නොදුන්නේ කියලා. ඔහු කියපු කාරණාව තමයි මම සාමාන්‍යයෙන් ආගන්තුකයින් එක්ක කතා කිරීමට ටිකක් අකමැත්තක් දක්වන කෙනෙක්. බලන්න මේ කියන කාරණාව. මම ආගන්තුකයින් එක්ක කතා කරන්නට අකමැත්තක් දක්වන කෙනෙක්. පිටුපසේම ටේබල් එකේ හිටියේ මාත් එක්ක මේ ආයතනට එකට සේවයට මැදිච්ච මිතුරෙක්. මම යාගාවට ගිහිල්ලා අතරත දීලා ආවේ අන්නේ හේතුව නිසා කියලා. දැන් බලන්න. ඔහුගේ තියෙන self image එකේ ඇතුලේ තියෙන එක ඩීටේල් එකක් තමයි මම ආගන්තුකයින් එක්ක කතා කරන්න අකමැත්තක් දක්වන කෙනෙක්. එතකොට ඒ කාරණාව ඔහුගේ මනස ඇතුලේ තියෙන තාක්කල් ඔහු ආගන්තුකයින් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න පෙළඹෙන්නේ නැහැ. මේක තමයි මැක්ස්වෙල් මෝල්ඩ්ස් පැහැදිලිවම කිව්වේ ඔබ කිසිම මොහොතක ඔබගේ self image එක අභිබවා යන්නේ නැහැ කියලා. දැන් මේ self image එක කියන එක ගත්තාම
ඔබව ඔබ දකින ආකාරය කියන දේ අපි විශ්ලේෂණය කරගත්තොත් කොයි තරම් දුරට මෙවැනි දත්ත ඔබගේ සෙල්ෆ් ඉමේජ් එක සම්බන්ධයෙන් ඔබට තියෙනවද? දැන් ඔබට හිතෙන්න පුළුවන් මම නායකයෙක් නෙවෙයි. මම සාමාන්‍යයෙන් ආයතනයක් ඇතුලේ පාලනය වෙන කෙනෙක් විතරයි. ඔබ කිසිම වෙලාවක ආයතනය තුළ නායකයෙක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මම මෙන්න මේ මට්ටමේ ව්‍යාපාරිකයෙක්. මට කවදාවත් මගේ ව්‍යාපාරය මෙන්න මේ ලෙවල් එකට තල්ලු කරන්න ලැබෙන්නේ නැහැ. එහෙම කෙනෙක් නෙවෙයි මම. ඔබට කිසිම දවසක ඒ ලෙවල් එකට ඔබගේ බිස්නස් එක රැගෙන යන්න ලැබෙන්නේ නැහැ. Taman පිළිබඳව Tamanගේ කියවීමෙන් පරිබාහිරව කෙනෙක් පර්ෆෝම් කරන්නේ නැහැ. මොකද මොළය ඒකට ඉඩ දෙන්නේ නැහැ. දැන් ඔබ ගන්න ඔබ බුෆේ එකක ආහාර ටිකක් බෙදා ගන්න යනවා. ඔබ ගිහිල්ලා ඉඳගත්තාම ඔබ කියවාගෙන තියෙන ආකාරයට තමයි ඔබගේ කැම පිඟානේ ආහාර ටික ඇසුරුම් වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ අකමැති කිසිම කෑමක් බුෆේ එකක ගිහිල්ලා නැවත කෑම මේසේ ඇවිල්ලා ඉඳගත්තාම ඔබට දකින්න හම්බෙන්නේ නැහැ. හේතුව ඇයි? සමහර ආහාර වර්ග වලට ඔබ ප්‍රිය නැති බව ඔබගේ සෙල්ෆ් ඉමේජ් එක ඇතුලේ තියෙන නිසා. දැන් මේ Taman කැමති අකමැති දේවල්, Tamanගේ මානසික ලක්ෂණ, Tamanගේ ආකල්ප, Tamanගේ හැසිරීම මේ පිළිබඳව Tamanට තියෙන චිත්‍රයක්. ඒ චිත්‍රය ඇතුලේ ඉඳන් තමයි අපි හැසිරෙන්න උත්සාහ කරන්නේ. දැන් සෙල්ෆ් ඉමේජ් එක අති විශිෂ්ට ලෙස ගොඩනගාගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ඒ තත්ත්වය උදා වී තිබෙන්නේ ඔහුගේ තියෙන සුවිශේෂී දක්ෂතාවයක් නිසාම නෙවෙයි. ඒ වගේම තමයි කෙනෙක්ගේ සෙල්ෆ් ඉමේජ් එක දුර්වලයි නම් ඒක සිද්ධ වෙලා තියෙන්නේ ඔහුගේ තියෙන විශේෂ දුර්වලකමක් නිසාමත් නෙවෙයි. මේකට බලපාන තව සාධක කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි කුඩා කාලයේදී අපි ලබන අත්දැකීම්. ආදරය කියන දේ බොහෝ සෙයින් කුඩා කාලයේදී අහිමි වූ දරුවෙක් පසු කාලීනව හිතන්න පුළුවන් තමන් ආදරය ලැබීමට සුදුස්සෙක් නෙවෙයි කියලා. ඒක අවධානය අහිමි වූ දරුවෙක් පසු කාලයක හිතන්න පුළුවන් තමන් අවධානය ලැබීමට සුදුස්සෙක් නෙවෙයි කියලා. තමන්ගේ අර සෙල්ෆ් ඉමේජ් එක බොහොම තදින් අර ගලක කොටපු අකුරක් වගේ සඳහන් කරගන්නවා. ඒ වගේම ජීවිතයේ යම් යම් අවදීන් වල නිතර අසනීප වලට ගොදුරු කෙනෙක්. සමහර විට ඒ කාල සීමාවේ තමන්ගේ ශාරීරික ශක්තිය දුර්වල වීම නිසා පසු කාලිනව හිතන්න පුළුවන් තමන් නිතර අසනීප වෙන කෙනෙක්. තමන් දුර්වල කෙනෙක්. හැබැයි මේ වෙනකොට ශරීර ශක්තිය පිළිබඳව ගැටලුවක් නැහැ. ඒත් කාල සීමාව පහු කරලා අවිල්ලා තියෙන්නේ. හැබැයි තාමත් එයා හිතන් ඉන්නවා මම පොඩ්ඩක් නැත්තම් අසනීප වෙන කෙනෙක් කියලා. මොකද හේතුව ඔහුගේ කුඩා කාලයේ අත්දැකීම් නිසා. දෙවෙනි එක තමයි දෙමාපියන් ප්‍රමුඛ වැඩිහිටි සමාජයේ ප්‍රතිචාර නිසා. දැන් පහුගිය දවසක මාව එක්තරා කෝචින් සෙෂන් එකකදී හමු වෙච්ච එක වැඩිහිටියෙක් කියනවා මට තනියම යමක් කරන්න යද්දී මගේ ආත්ම විශ්වාසය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මට මේක කරගන්න පුළුවන් වෙයිද කියන එක ගැන ඊටමත්ම ඉහළ සැකයක් තිබෙනවා. කොහොමද මම මේකෙන් මිදෙන්නේ? ඇත්තම කතාව විමසගෙන යනකොට ඔහුට මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. කුඩා කාලේදී දෙමව්පියෝ හැමදේම ඔහුට සම්පාදනය කරපු ගමන් කියපු තවත් එක දෙයක් තමයි අපි නැති දවසක උඹ කොහොමද කරගන්නේ කියලා අපි බලමුකෝ. ඒ කියන්නේ ළමයාගේ ප්‍රතිරූපය ඉහළ නංවනව වෙනුවට ඒක දෙමව්පියන් හිතලා කරන දෙයක් නෙවෙයි. හැබැයි පොඩි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. හිතට ඇතුල් කරලා තියෙනවා. අපි නැති දවසක ඔබට ජීවිතේ දේවල් කරගන්න බැරි වෙයි වගේ සැකයක් එයාගේ හිතට ඇති කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම දෙමව්පියන් විසින් සියලු දේ සම්පාදනය කරන දරුවෝ කියලා කියන්නේ ජීවිතේ යම්කිසි තැනකදී Tamanට දෙයක් දිනා ගන්න තනිව තරඟ කරන්න වෙන අවස්ථාවකදී ඊටමත් ලොකු ස්ට්‍රගල් එකකට යන කණ්ඩායමක්. මෙන්න මේ හේතුව මත මේ තරුණයාත් ඇත්තටම ලොකු අභියෝගයකට මේ වෙනකොට මුහුණ පාලා ඉන්නවා. මොකද ඔහුගේ අර ඔළුවේ වැඩ කරන දේ මට දෙයක් තනිව කරගන්න බෑ. මගේ දෙමව්පියෝ මෙන්න මෙහෙම මං ගැන කියලා තියෙනවා. මෙන්න මේ සිතිවිල්ල බලපාලා තියෙනවා. ඔහුගේ ජීවිතේ ජයග්‍රහණ වෙනස් කර ගැනීමට බාධාවක් විදිහට. ඒ වගේම තමයි දෙමාපිය වැඩිහිටි සමාජය විතරක් නෙවෙයි Taman ඇසුරු කරන මිතුරු සමාජය විසිනුත් ලේබල් අලවනු ලැබූ මිනිස්සු සෙල්ෆ් ඉමේජ් එක ඇතුළේදී සමහර වෙලාවල් වලදී මේ දුර්වල වෙන ආකාරය අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් නිතර අහලා තියෙනවා ඔයා යමක් කරගන්න බැරි කෙනෙක්. එහෙම නැත්නම් ඔයා දුර්වල කෙනෙක්. ඔයා ඉගෙනීමට දක්ෂ කෙනෙක් නෙවෙයි. මෙන්න මේ විදිහට ලේබල් අලව ගත්තාමත් ඉදිරියට යාම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයන් මතුවෙනවා. තුන්වෙනි සාධකය තමයි ඉමෝෂනල් ඉන්සිඩන්ට්ස් වලට ෆේස් කරපු අය. අර චිත්ත වේගීමය වශයෙන් දැඩි ලෙස කඩා වැටීමට ලක් වෙච්ච අය ජීවිතයේ යම් තැන්වල ඒගොල්ලෝ යම් කිසි විදිහකට සෙල්ෆ් ඉමේජ් එකකට ඩැමේජ් කරගෙන තියෙන ආකාරය අපිට දකින්නට පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මට එක්තරා අවස්ථාවක හම්බෙච්ච සේවලාභියෙක් ඔහු නිතරම Tamanට මේ මොහොතේ තියෙන දේවල් නැති වෙයි කියන බියෙන් පෙළෙන කෙනෙක්. ඉතාමත් හොඳ ජීවන රටාවක් අරගෙන යනවා. හැබැයි එක මොහොතකදී මේ සියල්ලම Tamanට නැති වෙයි කියලා ලොකු අවිනිශ්චිතතාවයක් එක්ක තමයි ඔහු හැම විටම ජීවත් වෙන්නේ. ඒක විමසා බලනකොට ඔහු කියපු කාරණාව තමයි අපි තාත්තා නැතුව ලොකු ස්ට්‍රගල් එකක් කරා. එක තැනකදී
මගේ අම්මත් මට නොහිතපු විදිහට අහිමි වුණා. අන්න ඒ පිළිසරණ අහිමිවීම මට අදටත් දැනෙනවා ඒ විදිහට මට තව දේවල් නැතු වෙයි කියලා. ඒ කියන්නේ මුළු ජීවිතේම ගෙවෙමින් තියෙන්නේ ඊටමම දැඩි අහිමිවීම පිළිබඳ අපේක්ෂාවක් ඇතුව. එතකොට මේ తত্ত্বය කෙනෙකුගේ ඉදිරි ගමනට බාධාවක් බවට පත් වෙනවා. දැන් අපි ඔය කතා කරේ නෙගටිව් දේවල් සිද්ධ වුණාම ඒවා අපේ ජීවිතයට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව ගැනනේ. ඔය වගේම තමයි ජීවිතේ සිද්ධ වෙන දේවල් නිසා ඒ ලබන අත්දැකීම තමන්ගේ සෙල්ෆ් ඉමේජ් එක ඊටමත්ම ඉහළට රැගෙන යන්න භාවිත කරන අයත් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඕප්‍රා වින්ෆ්‍රි. ඕප්‍රා වින්ෆ්‍රි කියලා කියන්නේ ජීවිත කාලය ඇතුලේ ඊටමත්ම දරුණු ලෙස බැටකෑමට ලක් වෙච්ච කෙනෙක්. ඉපදුනේ දුප්පත් සමාජ පරිසරයක් ඇතුලේ. ඒ වගේම තමයි ඇයට අධ්‍යාපනය හරියට ලබා ගැනීමට ඉතාමත්ම විශාල බාධා ප්‍රමාණයක් තිබුණා. ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් සපුරා ගැනීම පිළිබඳ බාධාවන් තිබුණා. අපයෝජනයන් වලට මුහුණ දුන්නා. ඒ වගේම ඇතැම් අවස්ථාවන් වල ආහාර සොයා ගැනීම සඳහා ඉතාමත්ම ඉහළ අරගලයක නිරත වෙන්න ඇයට සිද්ධ වුණා. හැබැයි ඇය තමන්ව දැක්කේ අර වීදියක සැරිසරන අපහරණයන්ට ලක් වෙන අර දුක්ඛිත අතීතයක් සහ වර්තමානයක් තියෙන කෙනෙක්ට වඩා ඊට වඩා බොහෝ දේවල් නිර්මාණය කරගන්න පුළුවන් කෙනෙක් විදිහට. ඒ නිසාම ඇය පසු කාලෙක ටීවී හොස්ට් කෙනෙක් බවට පත් වෙනවා. ඇමරිකාවේ ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සමාජයේ දුර්වල කණ්ඩායම් බලගැන්වීම සඳහා නියාමන බලවේගයක් බවට පත් වෙනවා. 1994 වෙනකොට ඇමරිකාව බිහි කරපු ශ්‍රේෂ්ඨතම කාන්තාවන්ගේ ලයිස්තුවට ඇතුළු වෙනවා. ඔබ හිතන්න තමන්ගේ සෙල්ෆ් ඉමේජ් එක මට උරුම වෙලා තියෙන මේ වගේ ජීවිතයක් කියන තැන ඉඳලා නෑ මම මෙන්න මෙහෙම ජීවිතයක් උරුම කරගන්නට සමත් කෙනෙක් කියන බව ඇය නොදැක්කා නම් ඇයගේ ජීවිතය පරිවර්තනය වෙයි කියලා ඔබ හිතනවාද? මේ නිසා තමයි මම හැම විටම කියන්නේ අපිට ජීවිතයේ සිද්ධ වෙන දේවල් නෙවෙයි වැදගත්. අපි මේ ජීවිතයේ සිද්ධ වෙන දේවල් අපි සාර්ථකත්වයේ සඳහා පාවිච්චි කරන්නේ කොහොමද කියලා දකින්න එක තමයි වැදගත්. මම කැමති හරි අපූර්ව කියමනක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ ජයග්‍රහණය කරන මිනිසාට සහ පරාජය වෙන මිනිසාට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ එක හා සමාන සිදුවීම් වලට. හැබැයි මේ දෙදෙනාගේ වෙනස තමයි පරාජිතයට වඩා ජයග්‍රහණය කරන කෙනා දක්වන ප්‍රතිචාරය තමයි වෙනස් වෙන්නේ කියලා. ඕප්‍රා වින්ෆ්‍රි කියපු හරි ලස්සන කතාවක් තමයි what you become what you believe. ඔබ විශ්වාස කරන කෙනා බවට තමයි ඔබපත් වෙන්නේ කියලා. දැන් self image එක ඇතුලේ යමක් නොලැබීමට සුදුස්සෙක් විදිහට ඔබ දකිනවා නම් ඒ වගේම යමක් දිනා ගැනීමට තරම් Tamanට හැකියාවක් නැති කෙනෙක් විදිහට තමන්ව දකිනවා නම් ඒ වගේම යමක් ඉගෙනීමට තරම් Tamanට හැකියාවක් නැති කෙනෙක් විදිහට තමන්ව දකිනවා නම් ඒ කෙනාට ජීවිතේ ලබාගත හැකි දේවල් සහ යමක් දිනා ගැනීමට තමන් සුදුස්සෙක් විදිහට දකින කෙනෙක් ඒ වගේම තමයි යමක් දිනා ගැනීමට තරම් තමන් ප්‍රබලයෙක් විදිහට දකින කෙනෙක් යමක් ඉගෙනීමට තරම් තමන් ප්‍රබලයෙක් විදිහට දකින කෙනෙක් ජීවිතේ දිනන දේවල් අතර වෙනස සංසන්දනය කරලා බලන්න. ජයග්‍රාහකයන් සහ පරාජිතයන් දිහා පැහැදිලිව බලන්න. ඔවුන් තමන්ව දකින ආකාරය මොකක්ද කියන එක විමසන්න. ඊට පස්සේ පුළුවන් තමන්ව දකින ආකාරය දිහා බලන්න. ඒ වගේම තමයි තමන්ව දකින ආකාරය නිසා අනාගතයේදී තමන්ට ලැබෙන්නේ මොනවාද කියන කාරණාව විමසන්න. අතීතයේදී තමන්ව දැක්ක ආකාරය දිහා බලන්න. වර්තමානයේ වෙනකොට තමන්ට ලැබිලා තියෙන දේවල් මොනවද කියලා බලන්න. මේ දේවල් පිළිබඳව මේ ඩොට්ස් ටික කනෙක්ට් කරලා බලනකොට ඔයාට පේනවා ඔයා ජයග්‍රහණ ලබන පුද්ගලයෙක් බවට පත් වෙනවා නම් ඔයාගේ සෙල්ෆ් ඉමේජ් එක මේ අද තියෙන තැනට වඩා කොයි තරම් දුරට වෙනස් කරන්න ඕනේද කියලා. දැන් මම සූදානම් වෙන්නේ ප්‍රධාන පියවර 4 මොකක්ද තමන්ගේ සෙල්ෆ් ඉමේජ් එක වැඩි දියුණු කරගන්න කියන කාරණාව ඔබට කියන්න. මේකට අදාළව මගේ Google Drive එකේ හදපු විශේෂ ෂීට් එකක් තියෙනවා. මේ ෂීට් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඩවුන්ලෝඩ් කරගෙන මේ ඇක්ටිවිටි එක කරමින් ඔබට ඔබගේ සෙල්ෆ් ඉමේජ් එක ඉම්ප්‍රූව් කරන්න කොහොමද කියන කාරණාව විමසා බලන්න පුළුවන්. පියවර අංක 1 awareness අවධානය පවත්වා ගැනීම. දැන් අපි සමහර වෙලාවල් වලදී මුදල් ගැන හිතන්නේ මොන විදිහටද? ඒ වගේම තමයි සෞඛ්‍ය ගැන හිතන්නේ මොන විදිහටද? තමන් ගැන හිතන්නේ මොන විදිහටද කියන කාරණාව ගැන අවධානය දෙන්නේ නැහැ. මොකද අපි සමහර වෙලාවල්වලදී නෙගටිව් විදිහටම ඒ දේවල් ගැන හිතනවා. ඒ නෙගටිව් විදිහට හිතන එකෙන් තමයි Tamanට නෙගටිව් රිසල්ට් එක ලැබෙන්නේ කියන කාරණාව අපි දකින්නේ නැහැ. අවයානස් එක පවත්වා ගැනීමේදී අපි කරන්නේ ඇත්තටම මුදල් ගැන මම හිතන විදිහ මොකක්ද? එතකොට මට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය මොකක්ද? උදාහරණයක් විදිහට ගත්තොත් මම මුදල් ඉතුරු කරන්න සමත් පුද්ගලයෙක් නෙවෙයි. ඕක තමයි මගේ සෙල්ෆ් ඉමේජ් එක.
මම එහෙම හිතන තාක්කල් මට මුදල් ඉතුරු කරන්න ලැබෙන්නේ නේද? අන්න ඒක තමයි awareness එක. ඊළඟට අපේ ලර්නින් එකක් එන්න පටන් ගන්නවා. ඒ තමයි මම මුදල් ඉතුරු කරන පුද්ගලයා බවට පත් වෙනවා නම් මම මගේ self image එක ඇතුලේ දකින්න ඕනේ කොහොමද? මට මුදල් ඉතුරු කරන්න පුළුවන් කෙනෙක් විදිහට. එතකොට සිද්ධ වෙන්නේ මොකක්ද? මම මුදල් ඉතුරු කරන පුද්ගලයා බවට පත් වෙන එක. දැන් මෙන්න මේ විදිහට awareness එක පවත්වා ගැනීමේදී තමන් හිතනකොට යමක් මේකේ ප්‍රතිඵලය මොකක්ද කියලා හිතන්න. ඒක ධනාත්මක ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැත්නම් නැවත නැවතත් ඒ මාවත ඇතුළෙම හිඳමින් හිතන්න යන්න එපා. ඒක වහාම වෙනස් කිරීමේ awareness එක තමන් තුළ පවත්වා ගන්න. දෙවෙනි කාරණාව තමයි affirmations ප්‍රාර්ථනා. ඔබ යමක් දිනා ගැනීම සඳහා ඔබ යම්කිසි පුද්ගලයෙකු බවට පත්වී සිටිය යුතුයි. විභාගයක් ජයග්‍රහණය කිරීම සඳහා මට ඊටමත් ඉහළ විනයක් තිබිය යුතුයි. ඒ වගේම තමයි මුදල් වලින් සාර්ථක වීම සඳහා මට ඊටමත්ම හොඳ සැලසුමක් තිබිය යුතුයි. ඔබ affirmations එහෙම නැත්නම් ඔබගේ ප්‍රාර්ථනා බල සම්පන්න කරනවා කියන්නේ ඔබ අන්නේ පුද්ගලයා නෙවෙයි මේ මොහොතේ. නමුත් ඔබ ඒක වර්තමාන කාලයෙන් දකිමින් ඒක ලියනවා. හිතන්න මම විභාගය සමත් වීමට තරම් විනයක් තියෙන කෙනෙක්. මම දවසක මගේ මූල්‍ය ඉලක්ක ජයග්‍රහණය කිරීමට තරම් මම ඉලක්කයක් සහිත කෙනෙක්. මේක හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්න ගත්තාම මොකද වෙන්නේ? මේක මේ විදිහට ලියන්න ගත්තාම මොකද වෙන්නේ? ඔබගේ self image එක ඊළඟ level එකට ගමන් කරන්න පටන් ගන්න එක. තුන්වෙනි කාරණාව තමයි visualization. ඔබ ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සරහා හිටගත්තාම ඔබට ඔබගෙන් පෙනෙන්නේ මොනවද? මම අර මුලින් කිව්වා වගේ ශාරීරික ලක්ෂණ ටික පේනවා. ඒ විතරක් නෙවෙයි ඔබට ඔබ ගැන දැනෙන්නේ මොනවද කියලා ඇහුවොත් අන්න මානසික ලක්ෂණ ටික ඔයාලට දැනෙන්න පටන් ගන්නවා. ඔබට කණ්ණාඩිය දිහා බලනකොට පේන්නේ දුර්වල මිනිසෙක් විදිහට නම් තමන්ව. පරාජිතයෙක් විදිහට නම් නෑ. මේක වෙනස් කරන්න. අඳින පළඳින විදිහෙන් වුණත් ඒක වෙනස් කරලා තමන් ජයග්‍රාහී මිනිහෙක් විදිහට දකින්න පුළුවන්කම ඔබට තිබෙනවා. ඒකට කිසි බාධාවක් නැහෙනි. දැන් මම ක්‍රීඩකාවන් එක්ක වැඩ කරනකොට මම නිතරම කියන දෙයක් තමයි ඔයා දිනනවා නම් තමන් දිනන මනුස්සයා විදිහට දකින්න. පුහුණු වීම වලට යන්න කලින් ඔබ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොට අද පුහුණු සැසිවාරය නිසකවම හරියට නිමා කරන කෙනා විදිහට දකින්න. මම මේ දවස්වල වැඩ කරනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ක. ඔවුන් ඉතාමත් හොඳ ජයග්‍රහණ රසක් ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය ඇතුලේ ලබා ගනිමින් ඉන්නවා. මම ඔවුන්ට හැමතිස්සෙම කියන කාරණාව තමයි දිනන කෙනා විදිහට තමන්ව දකින්න, විජුවලයිස් කරන්න. අද පුහුණු සැසිය හරියට කරන විදිය දකින්න. මේ තරඟ පෙළ හරියට කරන විදිය දකින්න. මේකෙන් ජයග්‍රහණ ගොඩක් නිර්මාණය කරන්න පුළුවන්. මේ ජයග්‍රහණ ලැබපු එක ගැන මට ඔවුන් පෞද්ගලිකව දැනුව අවස්ථා ගොඩක් තියෙනවා. හේතුව විජුවලයිසේෂන් වල පවර් එක ඉතාමත්ම තදින් අපි ක්‍රීඩාවේදී භාවිත කරනවා. හතරවෙනි එක තමයි take a line action. තමන් හිතන විදිය අනුව වැඩ කරන්න උත්සාහ කරන්න. දැන් අර මම කලින් කිව්වා මට විභාගයේ සමත් වීමට තරම් විනයක් තියෙන කෙනෙක් කියලා හිතුවට විතරක් මදි ඇක්ෂන් අරගන්න. පොඩි පොඩි තැන් වලින්. ඔව් මට අද පැයක් පාඩම් කරන්න විනය තියෙනවා. ඔව් මට රුපියල් 5000ක් මේ මාසේ ඉතුරු කරන්න විනය තියෙනවා. මෙන්න මේ විදියට තමන් විශ්වාස කරන දෙයට අනුව තමන් වැඩ කරනකොට ඒකෙනුත් වෙන්නේ තමන්ගේ self image එක ඉහළ යන එක. ඇමි කඩි කියලා කියන්නේ ඇමරිකාවේ social psychologist කෙනෙක්. ප්‍රති කීපයක් රචනා කරපු කෙනෙක්. එයාක තැනකදී කියනවා fake it until you become it. ඒ කියන්නේ බොරුවට හරි හිතන්න ඔයා ඒ කෙනා බවට පත් වෙනකන් ඒ ඉන්නේ ඔයා කියලා. හරි. මොකද ඒකට හේතුව ඔයා ඒක හිතන තාක්කල් ඔයා ඒ කෙනා බවට පත් වෙන්නේ නැහැ. මම මේ ජයග්‍රාහකයා ලෙස හිතන තාක්කල් මම ඒ ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ නැහැ. දැන් තමයි වැදගත්ම කොටස. ඔබ මෙච්චර වෙලා සවන් දුන්නා. දැන් ඔබට පුළුවන් අර self help sheet එක fill කරන්න. ඒත් එක්කම Tamanටම පොරොන්දුවක් ලබා දෙන්න. ඔව් මගේ self image එක අද තියෙන්නේ මෙන්න මේ තැන. හැබැයි මම ඒක පරිවර්තනය කරන්නේ මෙන්න මේ තැනට. ඒ පරිවර්තනය කිරීම හරහා මට ලැබෙන්නේ මෙන්න මේ දේවල් කියලා විජුවලයිස් කරන එක මේ මොහොතේම ඔබට පටන් ගන්න පුළුවන්. අන්න ඒක අපිට කමෙන්ට් එකක් විදිහට තියන්න. ඒක ඊටාත්ම වටිනවා. අපිට හේතුව ඒකෙන් අපි තවත් බල ගැන්වෙනවා. ඔව් මිනිස්සු වෙනස් වෙමින් ඉන්නවා අපේ වීඩියෝ එක බලමින්. ඒත් එක්කම තව කෙනෙක් ඒ කමෙන්ට් එක දිහා බලනවා නම් ඒ කෙනා විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔව් එයාට පුළුවන් නම් මටත් පුළුවන්. සමහර විට ඒ කෙනාගේ self image එක change වෙන්න බලපාන්නේ වාගේ කමෙන්ට් එක වෙන්න පුළුවන්. වැදගත්ම කාරණාව තමන් මේ දේවල් අහලා විතරක් නතර වෙන්නේ නැතුව තමන්ගේ self image එක change කරන්න උත්සාහ කරන්න. අන්නේ උත්සාහය ඇතුලේ ඔබ සාර්ථක වෙන එක අපිට දන්වන්න. ඒක අපි හැමෝම එකට එකතු වෙලා බෙදා ගන්න පුළුවන් සතුරුදායක ආරංචියක් බවට පත් වෙයි. ඒත් එක්කම මේ self image එක improve කරන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ 28 වෙනිදා හවස 1 ඉඳන් 5 දක්වා කොළඹ ලක්ෂ්මන් කදරගාම සෙන්ටර් එකේ පැවැත්වෙන Ignite Your Passion කියන workshop එකේදී. මේක physical workshop එකක්. open වෙන්නේ seats 100ක් විතරයි.
දැන්ම ඔබගේ අසුන වෙන් කරවා ගන්නේ කොහොමද කියන එක බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර තියෙනවා. විදේශ ගත වෙන්න අපේ හිතමිතුරන්ට සැසියට සහභාගී වීම සඳහා අපි Zoom ඔස්සේ මේ සැසිය විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සහභාගී වෙන්නේ කොහොමද කියලාත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ තොරතුරු දාලා තියෙනවා. එහෙමනම් Ignite Your Passion workshop එකට ඔබට සහභාගී වෙන්න පුළුවන්. 071 432 1835 කියන අංකයට ඇමතුවත් WhatsApp message එකක් දැම්මත් ඔබට ප්‍රතිචාරය ලැබෙවි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. එහෙමනම් ඉදිරි සතියේදී තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත ඔබ හමු මේ බලාපොරොත්තු ඇතිව සමුගන්නවා. ගිහින් එන්නම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම comment එකක් තියන්න, වීඩියෝ එක යාළුවෙකුට recommend කරන්න, channel එක subscribe කරන්න කියලා recommend කරන්න අමතක කරන්න එපා. self image එක තවත් ඉහළ නංවගත්ත කෙනෙක් විදියට ලබන සතියේ වීඩියෝ එක අහන්න වාඩි වෙන්න.